ආයිබුවන් ඔයාලා හැමෝටම. ඉතින් අද මම කතා කරන්න යන්නේ පොත්වලින් නම් කියවපු දෙයක් නෙවෙයි. මම මගේම අත්දැකීම් එක්ක කියන දෙයක්. ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ කාන්තාපාවාහන් නිෂ්පාදනය පටන් ගන්න ලොකු කර්මාන්ත ශාලාවක් ඕනේද කියලා. ලොකු ඉඩකඩක් නැත්නම් මේ බිස්නස් එක කරන්න බැරිද කියලාත් ගොඩ දෙනෙක් විමසනවා. ඉතින් ඇත්තටම මමත් මේ ශාස්ත්‍රයට ආරම්භයේ ලොකු ඉඩකඩකින් හරි ලොකු විශාල ආයෝජනයකින් හරි ආරම්භ කළේ නැහැ. කුඩා තැනකින් තිබුණු සීමිත පහසුකම් එක්ක තමයි මගේ ගමන මම පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන් පාවාහන් නිෂ්පාදනය ආරම්භ කරන්න මුලින්ම ලොකු ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. වැදගත්ම දේ තමයි ඔයාට තියෙන දැනුම, කැපවීම සහ පියවරෙන් පියවර ඉදිරියට යන්න තියෙන උනන්දුව තමයි ඔයාගේ මේ ගමන තවත් ශක්තිමත් කරන්නේ, සාර්ථක කරන්නේ. ඉතින් අද මම මේ වීඩියෝවෙන් ඔයාට කතා කරන්නේ, පැහැදිලි කරලා දෙන්න යන්නේ කාන්තාපාවාහන් නිෂ්පාදනයේට ඇත්තටම කොච්චර ඉඩකඩක් ඕනේද කියන එක. කුඩා තැනකින් මේ ව්‍යාපාරය ආරම්භ කරලා කොහොමද සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කියන එකත් අද මම මේ වීඩියෝවෙන් ඔයාට කතා කරනවා. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ අවසානයේ දක්වාම බලන්න. මොකද අද මම බෙදා ගන්න යන්නේ මගේ සැබෑ අත්දැකීම් සහ ඔයාට ප්‍රයෝජනවත් වන වැදගත් තොරතුරු රැසක්. ඉතින් අපේ රටේ ගොඩක් අය ව්‍යාපාරයක් පටන් ගන්න කලින්ම තමන්වම නවත්ව ගන්නවනේ. මට ලොකු ගොඩනැගිල්ලක් නැහැ, මට ලොකු මැෂින් නැහැ, මට ලක්ෂ ගණන් මුදල් නැහැ කියලා ගොඩාක් ඍණාත්මක සිතුවිලි ඔලුවට දාගෙන ඒ තමන්ට යන්න ඕනි තියෙන ගමන තමන් විසින්ම වළක්ව ගන්නවා. ඉතින් ඒ හිතන එකම තමයි මේ ව්‍යාපාරයේ පටන් ගන්න තියෙන ලොකුම බාධාව. ඉතින් මගේ අත්දැකීමෙන් කියනවා නම් පාවාහන් නිෂ්පාදනයේ වැදගත්ම දේ තමයි ඉඩකඩ නන් නෙවෙයි. ඉතින් අංක 1 වෙන්නේ ඔයා ලබා ගන්න නිවැරදි තාක්ෂණික දැනුම. ඊට පස්සේ තමයි දෙවනියට වැදගත් වෙන කාරණේ තමයි ඔයා වැඩ කරන විදිහ. ඉතින් කුඩා ඉඩකඩක් තිබුණත් ඒක පිළිවෙලට තියාගෙන වැඩ කරනවා නම් තමයි හොඳ නිෂ්පාදනයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආරම්භයේදී ඔයාට විශාල ප්‍රමාණයක් නම් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දවසකට ජෝඩු කිහිපයක් හදලා ඒ වගේ ගුණාත්මක භාවය රැක ගන්න තමයි නිරන්තරයෙන්ම අපි උත්සුක වෙන්න ඕනි. ඉතින් පාරිභෝගිකයෝ ඇත්තටම කැමති ඉස්සෙල්ලම ඇහෙන්නේ ඉස්සෙල්ලම ලස්සන විලාසිතාවක් දැකලා ඒක අපිට ඇනෝම් කරන්නේ. ඉතින් ඒ නිසා පාවාහන් යුගලක ලස්සන කියන එක අංක 1ටම තියෙන්න ඕනි. ඒ හා සමානව පාවාහන් යුගලේ ගුණාත්මක භාවයත් අංක 1ටම තියෙන්න ඕන. ඉතින් මේ ලස්සන මේ හොඳ තත්වෙන් හදපු පාවාහන් වලට මිසක් අපේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම තියෙන්නේ ලොකු කර්මාන්ත ශාලාවක හදපු පාවාහන් වලට විතරක් නම් ඉල්ලුම එහෙම අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේත් නැහැ. ඉතින් මම දකින තවත් වැරද්දක් තමයි සමහරු ආරම්භයේම ලොකු වියදම් කරන එක. ලොකු තැනක් කුලියට ගන්නවා. අනවශ්‍ය උපකරණ ගන්නවා. නමුත් ඇනවුම් නැති වුනහම ඒ වියදම් දරා ගන්න බැරි වෙනවා. මගේ උපදෙස නම් මුලින්ම කුඩා තැනකින් ආරම්භ කරන්න. ඔයාගේ නිෂ්පාදනය හොඳ කරගන්න. පාරිභෝගික විශ්වාසයත් දිනා ගන්න. ඉතින් ඇනවුම් වැඩි වුනහම ඔයාට පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අද සමාජ මාධ්‍ය ජාල තියෙන හින්දා ලොකු ෂෝරූම් එකක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. Facebook තියෙනවා, TikTok තියෙනවා, Instagram තියෙනවා, YouTube තියෙනවා. මේ හරහා ඔයාගේ මේ ලස්සන නිෂ්පාදන, ගුණාත්මක නිෂ්පාදන දහස් ගණනකට පෙන්වන්න පුළුවන්. හොඳ නිෂ්පාදනයක් තිබුණොත් පාරිභෝගිකෝ ඔයාව හොයාගෙන එන එක නම් නතර කරන්න බෑ. ඉතින් තවත් දෙයක් ඔයාට කියන්න ඕනි. මම මේ කියන්නේ න්‍යාය පමණක් නෙවෙයි, පොතේ දැනුම විතරක් නෙවෙයි. මේ ශාස්ත්‍රයේ වැඩ කරපු කෙනෙක් විදිහට තමයි මම මේ උපදෙස් ටික ඔයාට දෙන්නේ. මුලින් ඉඳන් අභියෝගවලට මුහුණ දීපු කෙනෙක් විදිහට මගේ මේ අත්දැකීම් මම බෙදාගන්නේ ගොඩක් සතුටින්. ඉතින් ඔයා අද ඉන්න තැන ගැන ලැජ්ජ වෙන්න එපා. ඔයාට තියෙන කුඩා කාමරයක් වුණත්, ඔයාට තියෙන එක ලෑලි මේසේ වුණත් ඔයාට බය නැතුවම මේ කර්මාන්තේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඔබේ අතේ තියෙන දේවල් වලින් ඉස්සෙල්ලා ආරම්භ කරන්න. බලාගෙන ඉන්න එකෙන් ව්‍යාපාරයක් හැදෙන්නේ නැහැ. ආරම්භ කරන කෙනා තමයි දවසක සාර්ථක වෙන්නේ. ඉතින් ඔයාගේ ඉලක්කය ලොකු කර්මාන්ත ශාලාවක් හැදීමට නම් ඔයා මූලික අඩිතාලම අනිවාර්යයෙන්ම මේ මගින් දාගන්න අවශ්‍යයි. ඉතින් ඔයාගේ පළමු පියවර කුඩා තැනකින් පටන් ගන්න එකෙන් තමයි ඔයාගේ සාර්ථකත්වය ස්ථාවරත්වය වෙන්නේ. ඉතින් හැම සාර්ථකත්වයක්ම ලබන හැම ව්‍යාපාරයක්ම
පළමු පියවර ඉතාමත්ම පොඩි. ඉතින් ඒ හින්දා ඔයා කීයටවත් බය වෙන්න එපා. මම මේක පටන් ගත්තොත් මට මේක කරගෙන යන්න පුළුවන් වෙයිද? මට තියෙන්නේ මේ තරම් චූටි ඉඩකඩක්. ඒකින් මට මේක කරන්න පුළුවන් වෙයිද කියන අනියස බියක් නම් ඇති කරගන්න එපා. ඉතින් හැම සාර්ථක ව්‍යාපාරයකම පළමු පියවර ඉතාමත්ම කුඩායි. ඉතින් ඔයාලා වගේ දක්ෂ වයස් ભેදයක් නැතුව අපෙන් ඉගෙන ගත්ත ගොඩක් දෙනා තමන් ඒ හැම කෙනාම තමන්ගේ මේ ව්‍යාපාරේ පටන් ගත්තේ ඊ타මත්ම පුංචි තැනක. ඉතින් ඔයාටත් ඒ සාර්ථකත්වයට යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝවෙන් ඔයාට වටිනා අදහසක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරන්න, වීඩියෝව like කරන්න, comment එකකින් ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම පාවහන් සම්බන්ධව තියෙන හැම ප්‍රශ්නයක්ම ලියාගෙන යන්න. ඉතින් මම මේ හැම ප්‍රශ්නයකටම ඉදිරියේදී වීඩියෝ වලින් ඔයාලට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාට දැන් අද තේරෙන්න ඇති පාවහන් නිෂ්පාදනයේ පටන් ගන්න ලොකු ඉඩකඩක් හරි ලොකු ආයෝජනයක් හරි අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අනිවාර්ය නැහැ කියලා. ඉතින් ඔයාට තියෙන කුඩා කාමරයක් විතරක් වුණත් නිවැරදි දැනුම, කැපවීම සහ පියවරෙන් පියවර ඉදිරියට යන්න තියෙන උනන්දුව තිබුණොත් හෙට දවසේ ඔයාටත් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔබෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා තවමත් මට ඉඩකඩ මදි කියලා හිත ඉන්නවද? නැත්නම් අදම ඔබගේ පළමු පියවර තියන්න සූදානම්ද? ඔයාට පාවහන් නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න, මේ ශාස්ත්‍රයට ඇතුළු වෙන්න හරි, ඔයාගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි ආසාවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් මම සූදානම් කියලා ලියලා යන්න. ඉතින් මේ වගේ ඇත්ත අත්දැකීම් සහ පාවහන් නිෂ්පාදනය සම්බන්ධ වටිනා දැනුම දිගටම ලබා ගන්න මම ඔයාට නැවතත් මතක් කරනවා channel එක subscribe කරන්න, bell icon එකත් on කරන්න. මොකද ඉදිරි වීඩියෝ වලින් මම තවත් වැදගත් රහස් සහ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.